ටක් ගාලා මේ අසමානතාවය විසඳමුද? රයිට් බලන්න අසමානතාවය මොකද වෙලා තියෙන්නේ කියලා ඍණ 2x විශාලයි 4. ඒ කියන්නේ ඍණ දෙකෙන් දෙපැත්තම බෙදනනම් හරි. ඍණ දෙකෙන් බෙදද්දී අසමානතා ලකුණේ පැත්ත මාරු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අසමානතාවයක් ඍණ වලින් ගුණ කරනවා නම් හරි බෙදනවා නම් හරි ඒකේ පැත්ත මාරු වෙන්න ඕනේ. රයිට් එතකොට ඍණ 2x බෙදීම ඍණ 2 කුඩායි 4 බෙදීම ඍණ 2 බලන්න විශාල තිබ්බ එක කුඩා වුණා ඍණ වලින් බෙදිච්ච හින්දා. රයිට් එතකොට ඍණ 2ට ඍණ 2 කැපිලා ගිහිල්ලා x කුඩායි ධන බෙදීම ඍණ වෙනවා 4ට 2 ඒවා දෙකක් එනවා. ඕකයි උත්තරේ. සර් ඔව් අසමානතාවයේ ඍණ වලින් බෙදනකොට ඇයි මේ පැත්ත මාරුනේ? හොඳ ප්‍රශ්නයක්. ඔයාලට පොත බැලුවට ඕක තේරෙන්නේ නැහැ නේ. පොතේ කියලා තියෙන්නේ මාරු වෙනවා කියලා විතරයි. රයිට් අපි බලමු පොඩි උදාහරණයකින් ඒකයි මාරු වෙන්නේ කියලා. දැන් මම සරල උදාහරණයක් ගන්නම් සංඛ්‍යාවලින්. ඒතකොට 4 කියන එක විශාලයි 2නේ. 4 2ට වඩා විශාලයිනේ. රයිට්. එතකොට ඕකේ අපි දෙපැත්තම ඍණෙන් බෙදලා බලමු. ඇත්තටම ලකුණ මාරු වෙන්න ඕනේද නැද්ද කියන එක. රයිට්. එතකොට 4 මම බෙදනවා ඍණ 2කින්, 2ක් මම බෙදනවා ඍණ 2කින්. දැන් මේක තියෙන විදිහට දාලා බලමු මොකද වෙන්නේ කියලා. ධන බෙදීම ඍණ ඍණයි, 4ට 2 ඒවා 2යි. ධන බෙදීම ඍණ ඍණයි, 2ට 2 ඒවා 1යි. විශාලයි. ඔහොම આવුත් උත්තරේ වැරදි. ඇයි අපි දන්නවා ඍණ 1 ඍණ 2ට වඩා ලොකුයි සංඛ්‍යා රේඛාවෙන් හිතුවොත්. එහෙනම් මේක වැරදි වෙන්න ඕනේ. මොකද්ද හරි එක නම් මේකේ පැත්ත මාරු වෙන්න ඕනේ. මේ පැත්ත නෙමෙයි මේ පැත්තට. මේක උනේ ඇයි ඍණෙන් බෙදපු හින්දා. ඍණ ධන මාරුනේ ඇයි ඍණෙන් බෙදපු හින්දා. එහෙනම් මෙතනත් ලකුණ මාරු වෙන්න ඕනේ. අසමානතා ලකුණ මාරු වෙන්න ඕනේ ඍණෙන් බෙදන අවස්ථාවේදීමයි. රයිට්. එහෙනම් ඔන්න ඔය හේතුව හින්දා තමයි ඍණ වලින් බෙද්දොත් හරි ಗುಣ කරොත් හරි අසමානතා ලකුණේ පැත්ත මාරු වෙන්න ඕනේ කියලා කියන්නේ. ඔයාලා ಗುಣ කරලා බලන්න එකක්.